පහුගිය දවසක චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් කරලා තිබ්බ මේ ආණ්ඩුව රාජ්‍ය අල්ලන්න යනවා වගේ කතාවක කියපු පොඩි කෑල්ලක් ගත්තේ. ඇත්තටම දීප්ති මේ ආණ්ඩුව රාජ්‍ය අල්ලන්න යනවද රාජ්‍ය අල්ලා ගත යුතුද නැත්නම් මොකද්ද මේක තව පොඩ්ඩක් පැහැදිලි කරලා ඔයගොල්ලන්ගේ විග්‍රහයක් ඉදිරිපත් කළොත් එහෙම කියන්නේ. ඔව් මම කියන්නේ ෆිලොසොෆිකල් පැත්ත මම කියන්න මම දැන් ඉකොනොමික්ස් පැත්ත විපුල කතා කරයි. දැන් අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා ලංකාවේ ලොකු පැටලවිල්ලක් තියෙනවා මේ ස්ටේට් රාජ්‍ය පිළිබඳව නිර්වචන නිකන් දාර්ශනික අදහස් දෙකක් තියෙනවා. එකක් ලෙෆ්ට් එකේ. ලෙෆ්ට් එකේ කියන්නේ පන්ති සමාජයක් බිහි වෙනවා ඉකොනොමික්ස් වර්ධනය වෙනකොට කැපිටලිස්ට් ඉකොනොමි එක. ඒ නිසා පන්ති භේදයක් ඇති වෙනවා. පන්ති අරගලයක් ඇති වෙනවා. ඒ නිසා පන්ති අරගලේ දෘෂ්ටි කෝණේ රාජ්‍ය දිහා බැලුවම රාජ්‍ය කියලා කියන්නේ මර්ධනකාරී දෙයක්. අපේ පල්ලෙහා පන්ති ටික මර්ධනය කරනවා. උඩ පන්ති වලට යම්කිසි නිදහසක් ලබා දෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තම ලිබරල් විදිහට ස්ටේට් එක දිහා බැලුවම හේගල් වගේ දාර්ශනිකයෙක් කියන එක තමයි රාජ්‍ය කියලා කියන්නේ ප්‍රයිවට් ප්‍රොපර්ටි කියලා කියන්නේ ෆ්‍රීඩම්. ඒ කියන්නේ රාජ්‍ය තමයි අපි අතර තියෙන ගැටුම් අරව මේවා තියෙනවා තමයි ඒ උනාට ආරක්ෂාව දෙන්නේ සහ අපේ ෆ්‍රීඩම් එක අපේ නිදහස අපේ පාර යන්න තියෙන නිදහස. හේගල් කියන්නේ මේක තමයි රාජ්‍යය. රාජ්‍ය කියන්නේ ඒක එතිකල් අදහසක් සාක්ෂාත් වෙනවා. අපි ඔක්කොටම ඕනේ අපි කැමති දේ උරුත් කරන්න. හැබැයි පොදුවේ අපිට ආරක්ෂාවකුත් එන්න ඕනේ. ඒතර ඕකනේ නිර්වචන දෙක. දැන් මෙහෙ පැටලිලා. ඒ කියන්නේ පැටලිලා කියන්නේ දැන් චම්පික රණවක ওই දෙකෙන් මොනවා කියනවද කියලා මට පැහැදිලි නෑ. ඒ කියන්නේ ඕකනේ දෙක. ඒ කියන්නේ මම මගේ මේ සිතුවිලි නෙවෙයිනේ කිව්වේ. මේක ලෝකයේ තියෙන පොත්පත්වල තියෙන අදහස. පිළිගත් අදහස්. හැබැයි මේ චීනේ වුණා වෙන වැඩක්. චීනේ ටෝටල් පවර් එක ගත්තා චීන කොමියුනිස්ට් පාර්ටිය. ඒක අරගෙන ඒක ඇතුලේ අභ්‍යන්තර සාකච්ඡා ගොඩක් ගිහිල්ලා එක්තරා වෙලාවකට පස්සේ ඩෙන් ෂියාවොෆෙන් කිව්වා මෙතනින් එහාට අපිට පාරවල් දෙකක් තියෙනවා ඒකෙන් එකක් තෝරගන්න වෙනවා ඒ තමයි මෙතනින් එහාට පොලිටිකල් ෆ්‍රීඩම් නැත ඉකොනොමික් ෆ්‍රීඩම් විතරයි තියෙන්නේ කියලා තමයි මේ කොයිද ටියන්නම් චතුරස්‍රි ප්‍රහාරයක් දීලා දුන්න චීන මේ ජාතික රාජ්‍යයට ආර්ථික නිදහස. හැබැයි පොලිටිකල් ෆ්‍රීඩම් කියන එකක් දුන්නේ නැහැ. ඒක තමයි හැම වෙලාවෙම හියුමන් රයිට් ඉෂුස් ඇති වෙන්නේ තියෙන්නේ. ඒතර ඕක තමයි තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මොන හරි ඔය පක්ෂ රාජ්‍ය අරව මේවා හැදෙනවා කියලා කිව්වම ටෝටල් පවර් ඕනේ. ඒ කියන්නේ දැන් අපේ රටේ මං කියන්නේ එවැනි ඔපචුනිටි එකක් ඒ විදිහටම නැහැ. තියෙනවා. නෑ නෙවෙයි තියෙනවා. එකක් මේකට ජාත්‍යන්තර සාධක අරව මේවා බලපානවා. ඉකොනොමික හොඳටම දුර්වල වෙලා තියෙනවා. එතකොට අපි කොහොමද මේ පක්ෂ රාජ්‍යයක් හැදේද නැත්නම් විකෘතියක්? අර අපි කියන්නේ ලෙනින්ට පස්සේ බිහි වෙන ස්ටාලින්ගේ රාජ්‍යයට කියනවා සමාජවාදයේ විකෘති රාජ්‍යයක් කියලා. අන්න ඒ වගේ පාටි ස්ටේට් එකක් තමයි මේ හැදීගෙන යන්නේ. අපි එහෙම කියමු. හැබැයි ඒක අර වගේ චීනේ වගේ අර ප්‍රොඩක්ටිව් පැත්තට යනවට වඩා විකෘතියකට යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක තමයි මගේ අදහස. එහෙම පැත්තකට යනවා වගේ පේනවද? ඔව් දැක්කමත් වෙලානේ දැන් උදාහරණයක් චීනේ ওই වගේ සෙල්ලම් කර ඉන්නවද දැන් කාලේනාසි කරනවද මේ පළාත් පාලනවල මෙහා ගන්නවද අරය ගන්නවද කියලා එහෙම ගන්න ගේම දුන්න වැඩේ ඉවරයි. ඉතින් මේවා අත ගන්න වෙලා තියෙන්නේ ඒ විකෘතියක්. හරි ඒක මේ කියන්නේ. ඔව් බදම. ඔව්. ඕකේ ක්‍රියාකාරී පැත්ත අපි ගත්තොත් සාමාන්‍යයෙන් දැන් ලෝකයේ පිළිගන්න දේ තමයි පිළිගන්න සංකල්පය තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී තමයි ලෝකයේ සාර්ථකම පාලන ක්‍රමය. දැනට තියෙන රටවල් වලින් අපි ගත්තොත් 80%ක් වගේ ගත්තොත් දැන් පිළිගන්න දේ තමයි මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී. ඒ කියන්නේ පක්ෂ කේන්ද්‍ර කරගත් රාජ්‍ය හෝ එහෙම නෙවෙයි. ඒ කියන්නේ හැම කෙනෙකුටම අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළදී සාකච්ඡා කරන දෙයක් තමයි එකක් තමයි අර අපි කලින් කියනවා වගේම ආර්ථික නිදහස. ආර්ථික නිදහස කියන එකෙන් අදහස් වෙන්න නාරද අර අපි කියන ෂෙයාර්ඩ් ප්‍රොස්පර්ටි කියන. හරි. ආර්ථික නිදහස තියෙන ඕන මිනිස්සුන්ට තමන්ගේ දේවල් කරන්න සහ ඒ කියන්නේ යම් කෙනෙකුට වෙළඳපොළ තුල සාධාරණයක් තියෙනවා. දැන් අපි දැන් ඔයයි මම අපි ශ්‍රම වෙළඳපොළ කියමු. ශ්‍රම වෙළඳපොළේ ඔයයි මායි දෙන්නම යනවා ශ්‍රම වෙළඳපොළට. එතකොට ඔයාට රුපියල් 100ක් හම්බ වෙනවා මට රුපියල් 20ක් හම්බ වෙනවා. එතකොට හැබැයි මට 20 හම්බ වෙන කෙනාට මට මගේ මූලික අවශ්‍යතාවය කරගන්න බෑ. එතකොට මගේ ගෙනියන දේ එක්කම වැඩි කරගන්න හරි ඒ දේවල් වලට මැදිහත් වීම ආණ්ඩුව කරන්න ඕනේ. රාජ්‍ය කරන්න ආණ්ඩුවනේ රාජ්‍ය කරන්න. එතකොට ඒ වගේ අර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ ඒ කියන්නේ ආර්ථික නිදහස කියන එක තියෙනවා. අනිත් එක තමයි දේශපාලන නිදහස. හරි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒ දේවල් තියෙන්න ඕන. හරි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය හරි ඔය දෙක තමයි ලෝකේ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට
අනිත් එක තමයි අපි දන්නවා දැන් සාමාන්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඇතුළු රාජ්‍යයක් වුණාම එකක් තමයි ව්‍යවස්ථාදායකයේ තියෙනවා. විධායකයේ තියෙනවා. අධිකරණයේ තියෙන නිල බලතන්ත්‍රය. හරි. ඒතර ව්‍යවස්ථාදායකයේ විසින් ගනු ලබන නීති නියෝග ක්‍රියාත්මක කිරීම තමයි නිල බලතන්ත්‍රය. ඒතකොට ව්‍යවස්ථාපිත නීතිය සම්බන්ධ අර්ථකථනය කිරීම සඳහා තමයි අධිකරණයේ තියෙන්නේ. ඒතකොට මේ ආයතන හතරටම සුවිශේෂී වූ කාර්යභාරයන් තියෙනවා. එතකොට ව්‍යවස්ථාදායකය සහ විධායකය කියන ඒක මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඒ කියන්නේ මැතිවරණයක් මගින් වෙනස් කරගන්න. හරි. ඒතර ඒ මැතිවරණයකින් වෙනස් කරගෙන අවශ්‍යයි පත් කරගන්න. ඒතර ඒ අවශ්‍යයි තමන් පතුණයෙන් පස්සේ ව්‍යවස්ථාදායක කටයුතු කරනවා. ඒ කියන්නේ නීති හැදීම වගේ ඒවා සහ පැවතුණු නීති වෙනස් කිරීම වගේ දේවල් කරනවා. හැබැයි කියන්නේ අපි ගත්තොත් එහෙම චීනය වගේ රටක් එහෙම නැත්නම් රුසියාව වගේ රටක් ඒ රටවල උන දේ තමයි මේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය සහ නිල බලතන්ත්‍රය ඔය හතරම පක්ෂ විසින් පාලනය කරනවා. හරි. ඒකට දැන් අපිට දකින්න තියෙන දේ තමයි මේ විශේෂයෙන්ම නිල බලතන්ත්‍රයේ ඉන්න අය සහ නිල බලතන්ත්‍රයට අලුතින් කියන්නේ දැන් මේ අලුත් පත් කිරීම කරනවානේ. අන්න එතන තමයි භයානක. දැන් අපි පවතුරු නිල බලතන්ත්‍රයේ තියෙනවා. එතකොට ඒකේ මේ වෙබේරියානු නිල බලතන්ත්‍රයේ තියෙන්නේ. ඒකේ මේක ජේෂ්ඨත්වය අනුව ඒ කට්ටිය එනවා. එතකොට ඒගොල්ලෝ නියුට්‍රල්. ඒ කියන්නේ අපි කියන්නේ මේ ඒකට කියන්නේ මොකද්ද මේ ස්ථිර විධායකය කියලා කියනවනේ. ඒතර මේක වෙනස් වෙන්නේ නැහැ. ස්ථිර විධායකය තියෙනවා. කවුරු පාලකයෝ වුණත් ඒ පාලකයන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තමයි ස්ථිර විධායකයේ වගකීම. ඒතකොට ස්ථිර විධායකයට මෙහෙම මැදිහත් වෙන්නේ නැහැ. දැන් ස්ථිර විධායකය දැන් අපි ගත්තොත් 72 තිබුණා 72 දක්වාම තිබුණා 72 ව්‍යවස්ථාවෙන් තමයි ඒක අයින් කරේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ඒ කරේ ස්ථිර විධායකයේ ඒ කියන්නේ ස්ථිර විධායකට දේශපාලනයේ යම් බලපෑම් එන එක නවත්තන්න. ඒතකොට ඒගොල්ලෝ මේ අව්‍යවස්ථාපිත නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කරනවා. නමුත් දැන් ඒ කියන්නේ ওই 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා දැන් 21 වෙනිකින් කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටෙව්වා. ඒවා එහෙම තිබුණා. එසේ වුවත් දැන් අපිට තේරෙනවා නාලද මේ පත් කිරීම වල බොහෝ දුරට පක්ෂයේ හිත උතුම්පත් කරනවා. හරි. දැන් මම මේ ළඟදී දැක්කා මේ වසන්තා සුබසිංහ කියලා මැතිනියක් පත් කරලා තියෙනවා මේ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ උපකුලපති කරලා. ඒ කියන්නේ කම්පිටන්ට් ඔතොරිටි හරි ඔහොම කරලා. ඒ ඔක්කොම මේ දේශපාලන ව්‍යාපාරේ ඒගොල්ලොත් එක්ක මැතිවරණ වේදිකාවේ හිටපු අය. හරි. ඒකට මේ මැතිවරණ වේදිකාවේ හිටපු අය ස්ථිර විධායකයට දාපුවා ඇති වෙන තත්ත්වය කොහොමද? මොකද එතකොට එයා ක්‍රියාත්මක කරන්නේ මේ ආණ්ඩුව විසින්. ඒ කියන්නේ ආණ්ඩුවේ දේශපාලන අභිලාෂය මිසක් අර අපි කියන මේ මේ මොකක්ද ඒකට කියන්නේ ස්වාධීන ස්ථිර විධායක කටයුතු නෙවෙයි. හරි. ඒතර අනිත් එක තමයි දැන් අපිට තේරෙනවා රටේ තියෙන සියලුම ආයතන අල්ලන්න බලනවා. කියන්නේ මරණාර සමිතිය, මහිලා සමිතිය, ඒතර අර මොනවද ණය දෙන සමිති තියෙන්නේ. ඒවා පවා දැන් මේ පක්ෂය ඇතුළට යනවා. සමුපකාර සියලුම ස්වේච්ඡා සංවිධාන සභා කියලා තමයි. අන්න ඒගොල්ලෝගේ අන්න සභා කියලා කියන සභා ගම්මට්ටමේ අර සභාව පිටනවා පාරේ සභාව මේ නානලින්දේ සභාව ඔය වගේ සභා පිටවගෙන යනවා. රෝහල් කමිටුව වගේ අර ගොඩාක් මේ පක්ෂයේ විශාල කරනවා. ඉතින් ඕක නාරද මෙහෙමයි ලංකාවේ දැන් ලංකාවේ තියෙන ඩෙමොක්‍රසිනේ. ලංකාවේ තියෙන ඩෙමොක්‍රසි ඉඳන් අපිට ඔතොරිටරියන් වලට යන්න බෑ. හරි. ඒ කියන්නේ ඔතොරිටරියන් එකක් ඩෙමොක්‍රසි වලට යනවා. දැන් චීනයේ වෙන්නේ එහෙම. ඔතොරිටරියන් එක දැන් ටික ඩෙමොක්‍රසි පැත්තට යනවා. දකුණු කොරියාව එහෙම යනවා. ඉතින් අපිට ආපහු අර අනිත් පැත්තට යන්න බෑ. අර ඔලෝසු අනිත් පැත්තට කරකවන්න බෑනේ. හරි. හැබැයි මෙහිමයි. දැන් ඔක මේගොල්ලොන්ට විතරක් නෙවෙයි. ඔක ජේ.ආර්. ජයවර්ධනත් කරා. ජේ.ආර්. ජයවර්ධන ඇවිල්ලා පාර මතක ඇති ග්‍රාමෝදය සංවර්ධන සභා පිහිටවලා ග්‍රාමෝදය මණ්ඩල පිහිටවලා ඒ කියන්නේ ගමේ සියලුම තොරතුරු මේ පක්ෂ මූලස්ථානට ගෙන්න ගන්න ඒ වැඩ පිළිවෙල සකස් කරා. ඊපස්සේ තව එකක් පිහිටියා කෘෂි සංවර්ධන අධිකාරිය කියලා රංජන විජයරත්න මහත්තයා තමයි ඒකේ මං කියන ඩිරෙක්ටර් ජෙනරල් හරි හිටියේ. ඒකත් කරේ අර ගමේ ඉන්න විශේෂ සේවා නිලධාරී ගාම සේවා දැන් මොකද තනතුරක් තිබුණා මට මතක හැටියට මතක නැහැ. ගම් වගාන නිලධාරී විශේෂ සේවා නිලධාරී කියලා හැම මේ ග්‍රාම සේවා වසකම නියෝජිතයෝ දෙන්නේ. ඉතින් මේ නියෝජිතයෝ හරහා මේ තොරතුරු ගන්න මේ JVP එකට වැඩ කරන්නේ කවුද? ශ්‍රී ලංකාවට වැඩ කරන කොහොම කියලා අර කියන්නේ මේ සියලුම දෙනා හිතනවා බලයට ආවෙන් පස්සේ අපේ මේ බලය forever කියලා. ඒ කියන්නේ සදාකල් අපි බලේ ඉන්න ඕන මේ ඔක්කොම පාලනය. ඉතින් ඒවා අසාර්ථක වුණානේ.
එකන අසාර්ථක වෙලා අන්තිමේදී විශාල තරුණ විනාසයකුත් වුණා. මම කියන්නේ මේවා කරන්න යන්න එපා. ඒ කියන්නේ මේ තියෙන විදිහට කරගෙන යන්න. ඒ කියන්නේ මේ නිර්බල තන්ත්‍රයට මැදිහත් වීම කරන්න එපා. මොකද ඊළඟට එන කෙනා ඌට වඩා නරක ආකාරයට කරනවා. හරි දැන් ජීආර්ට වඩා නරක ආකාරයට ප්‍රේමදාස කරන්න, ප්‍රේමදාසට වඩා නරක ආකාරයට චන්ද්‍රිකා කරනවා, චන්ද්‍රිකාට වඩා නරක ආකාරයට මහින්ද කරන්න. ඒ වගේ අර කියන්නේ අපි දැන් මෙතනින් බලන්න ඕනේ අපේ අර ඒ කාලේ වෙච්ච වැරදි අපි ආයෙ කරන්න ඕනේ නැහැ. හරි රංජන් විජේරත්න සාර්ථක වුණේ නැහනේ. එස්.පී. සාරාගමතුමත් ඒ වගේම ව්‍යාපාරයක් හදලා බැලුවා මේ ගමේ තොරතුරු කියන්නේ තොරතුරු ඒවා වුණේ නැහැ. එහෙම කරන්න බෑ. හරි. ඒ කියන්නේ අපි හිතන මේ ඡන්ද මැසින් හදනවනේ ගම් ඇතුලේ. ඒ ඡන්ද මැසින් වැඩේ ඉවරයි. හරි. නිසා මේ මෙතනින් මේ රාජ්‍ය අල්ලනවා කියන එකට යන්න එපා. ඒක ලංකාවේ සාර්ථක වෙන්නේ නැහැ. හරි දැන් චෙඩ්ලින් සිල්වා දැන් චීනෙත් ගිහලා මම හිතන්නේ චීනෙත් බලලා එන්නද. චීනෙත් කොහොමද වෙන්නේ කියලා. හරි. එහෙම මම හිතන්නේ නැහැ මේ ලංකාවේ කරන්න පුළුවන් කියලා. චීනේ පුළුවන් ඇති. චීනේ පුළුවන් ඒක කොහොම මෙහෙ බෑනේ. නෑ අනිත් එක ඒ වෙන්නේ චීන සමජාතීයයින් සමාජය. අපේ එහෙම නෑනේ එක එක ජාතීන් ඉන්නවා එක එක සුළුතරේ ඊළඟට ගමේ මිනිහයි නගරේ මිනිහයි ආයි වෙනස්. බස්නාහිර පළාත් සභාවේ ඉන්න මිනිස්සුයි දකුණු පළාත මධ්‍ය පළාත වෙනස්නේ. එතකොට හරි අමාරුයි ආටිකියුලේට් කරන්න. බලාත්කාරයෙන් තමයි ඉතින් කරන්න වෙන්නේ. දැන් එකම ආටිකියුලේට් කරලා තියෙන්නේ Facebook එකේ විතරයි මේ සියලු දෙනා. මේ මම හිතන්නේ ටිලින් සිල්ලා සහෝදරය යන්න ඕනේ මාක් සකබර්ග් හම්බෙන්න කැලිෆෝනියාවට. එහෙම නැත්නම් බීජිං වලට නෙවෙයි. හොඳයි එහෙමනම් මං හිතන්නේ මේ කතා කාරණාවන් පිළිබඳව යම් අදහසක් ඕගලන්ට එන්නට ඇති. අපි කැමති කමෙන්ට් කරනවා නම් ඒ පිළිබඳව. එවනම් සමුගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ හෙට දවසේත් හම්බ වෙමු.